ඉතින් ආයුබෝවන් යාළුවෝ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අදත් ඔසි කිරිගොවියා YouTube channel එකට. ඉතින් ඔන්න කිරිගොවියා අද යනවා නිවාඩු දවසේ ලයිට් හවුස් එකක් එහෙම නැත්නම් ප්‍රදීපාගාරයක් බලන්න. ඉතින් මෙන්න මේ වගේ කැලේ මැදින් වැටිච්ච පාරක තමයි යන්න තියෙන්නේ. ඉතින් මට ඉතින් දියුණු කැමරා ආම්පන්න උපකරණ නෑ තාමත්. මගේ මේ ජංගම දුරකථනයෙන් තමයි වීඩියෝ කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඉතින් හැමදාම මාව දැකලා තියෙන හින්දා අද මාව බලන්න ඕනේ මේ පොඩ්ඩක් පරිසරය බලමු. ඉතින් කන්දක් උඩට මෙන්න මේ වගේ කැලේ මැදින් වැඩිච්ච අඩි පාරක යන්න තියෙනවා. අද අවුවත් නෑ යාළුවනේ. ටිකක් වලාකුලින් බර අහසක් තියෙන්නේ. වැස්සත් නෑ අවුවත් නෑ. හැබැයි අහස වලාකුලින් බරයි. ඉතින් හුඟක් කාලයකට පස්සේ මේ වගේ පොඩ්ඩක් එළිය ඇවිදින්න ආවේ. ව්‍යායාමයටත් එක්ක ටිකක් හොඳයි. මෙන්න මේ වගේ ඉතින් කැලේ මැදින් ඇවිදගෙන යන්න ඕනේ. පේන ඇති. ඔස්ට්‍රේලියාව කියන්නේ ඔස්ට්‍රේලියා කාලගුණය කියන්නේ ටික හරි අමුතුයි. හිටි ගමන් සමහරලාට උදේ වරුවේ වහිනවා. ඊට පස්සේ හවසට තදරම පායන. තත් සමහර විට දවල් වෙනකොට නම් වැටේවි කියන්න බෑ. බලමු මොකද්ද මේ තියෙන්නේ කියලා. මං හිතන්නේ මේක තමයි තැන. මේ ටිකක් පරණ එකක්. ඉතින් දැන් නම් උඩ තියෙන ආලෝකය නැහැ. මෙහෙත් ඉතින් ඉන්නවා ටිකක් පිස්සු පොරවල් ලංකාවේ වගේ තාප්පවල අඳින මේ ඒක විකාර ලියනෙවුන් ඉන්නවා. ඉතින් ඒ අයට තමයි මේ ගහලා තියෙන නෝටිස් එක මේ බිත්ති වල එක දෙක ලැඳලා අපවිත්‍ර කරන්න එපා කියලා. ඉතින් මේක තමයි ලයිට් හවුස් එක. පරණ එකක් ටිකක් අතීතයේ භාවිතා කරපු එකක්. පහලත් ටිකක් පේන හැටි ඔයගලන්ට පරණයි. කැඩිලා බින්දිලා ගිහිල්ලා බලන්න පොඩ්ඩක්. ඉතින් ලංකාවේ නම් සමහරලාට මිනිස්සු දැක්කට නිකන් දන්නේ අඳුරන්නේ නැති කෙනෙක් හම්බුනොත් කතා කරන්නේ නැහැ. නිකන් බගෙන යනවනේ. හැබැයි ඉතින් මෙහෙ ඉන්න සුද්දෝ කොතන දැක්කත් හායි මෑන් good morning වගේ දවසට අදහලව සුබ පැතීමේ මොන හරි දෙයක් කියනවා. එක්ක හායි කියලා හරියනවා. ඔන්න ආවා. ඉතින් මොකද්ද මේකට කියන්නේ? නැරඹුම් මට්ටාලෙට.
ඉතින් ඔය විදිහට තමයි අවට පේන්නේ. පේනවද දන්නේ නැහැ. කෙනෙක් ඇවිල්ලා අද නිවාඩු දවසේ මාළු බානවා. හරි අමුතුයි නේද යාළුවනේ බලන්න ගල් තලාව හැදිලා තියෙන හැටි නිකන් මේ අපි නිකන් අර බිම සමතලා කරලා හැදුවා වගේ මේ ස්වභාවික ගල් තලාව බලන්නකෝ ඒක නිකන් හරියට කියලා හැදුවා වගේ තියෙන හැටි. ඉතින් කරක් නොපෙරෙන සාගරය තමයි ඉතින් ඔතනින් එහාට තියෙන්නේ. අර පැත්ත මුහුදු වෙරළ. මෙතනින් එහාට ඇත්තරම ගත්තොත් තියෙන්නේ මේ පැත්තෙන් එහාට ගියොත් මුහුදු වෙරළේ අපිට පේනවා ඔය පේන පැත්තෙන් ඈතට ගියොත් නවසීලන්තය තමයි ඊළඟට රටක් විදියට හම්බෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගියොත් ආයේ එහා පැත්තේ කෙලවර එහා පැත්තට නවසීලන්තය ඊට පස්සේ ඇමරිකාව තමයි තියෙන්නේ. මුහුදෙන් අපි යාත්‍රා කරගෙන ගියොත් අපිට හම්බෙන්නේ මේ පැත්තේ. ඇතිලා තියෙන පාටයි ගස් ටිකක් ගිහිලිලා ගිහිල්ලා තියෙනවා. හරි අපි ඊළඟට බලමු මෙයාට තව පොඩක් ඇවිදලානේ. ඉතින් යාළුවනේ මම ආදාරේ ඕස්ට්‍රේලියාවේ කල්බරා බීච් වල තියෙන මේ ක්‍රූ කරන ලයිට් හවුස් එකට අපිට ලෝක සිටින ඕස්ට්‍රේලියාවේ පොඩි තුඩුවක් වගේ තියෙන්නේ. තුඩුවේ එක පැත්තක තමයි හිටියේ. අපි ගිහිල්ලා බලමු අනිත් පැත්තට. ඉතින් මෙන්න මේ වගේ වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින්
කට්ටිය බෝට්ටු සවාරිය යනවා. ඉතින් මේ රටේ මිනිස්සු ගත්තොත් ඉතින් අපි වගේම තමයි ඉතින් මුහුදු වෙරළවල් වලට ආසයි. ඉතින් මෙහෙ ඉන්න ටිකක් ධනවත් අයට තියෙනවා බෝට්. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ මේ වගේ සතියන්තේ දවස් වලට තමන්ගේ බෝට්ටුවත් අරගෙන මුහුදු බඩ ප්‍රදේශයකට ඇවිල්ලා ඉතින් ඔය වගේ බෝට්ටු සවාරිය යනවා. බෝට්ටුවක් කෙනා පේනවා අපිට. ඉතින් මෙන්න මේ වගේ වටපිටාවක් තමයි තියෙන්නේ. මොහොතයි තියෙන ගල් තලාවක් උඩ මම ඉන්නේ. අවුවත් නැහැ අද. ටිකක් බලාකුලෙන් බර අහසක්. ඉතින් මේ වගේ කාලගුණයක තමන්ගේ රටින් ඇවිල්ලා තනි වෙලා ඉන්නකොට ඉතින් බොහොම අමුතු අනිකමක් පාළුවක් දැනෙනවා හිතට. අපි දැන් යමු අපි පොඩ්ඩක් නේ. කොහොමද කියලා බලන්නත් එක්ක. පොඩි පොකුණක්. ඉතින් මෙතන තමයි එන්න පුළුවන් අන්තිම කෙළවර. එහා පැත්තට යන්න පුළුවන්. ඉතින් ගල් ගොඩවල් උඩින් යන්න ඕන. ඉතින් මෙන්න මේ දැවකඳන් පාවිච්චි කරලා මේ වෙරළට එන අය අපි අර ගිනිමැල ගහනකොට මේ දර කොටන් තියෙන විදිහක් තියෙන්නේ. අන්න ඒ විදිහේ කොටන් එකතු කරලා නිර්මාණ හදලා තිනවා. ඉන්න ඈති පේනවද තමයි. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්කානේ අර දර කොටන් තියෙනවා පාවෙලා ඇවිල්ලා. මේ ඒ වගේ මෙහෙට එන අය විනෝදෙට මෙන්න මේ වගේ අර ගිනි කැල්ල ගහන්න වගේ දර කෝටු වලින් හදලා. ඒ වගේ හදපු ගොඩක් තියෙනවා. මෙතන නම් පේන තියෙන දෙකයි. තව මෙතනින් එහා පැත්තට ගියාම තව ඒ වගේ බලා ගන්න පුළුවන්.
එහෙමනම් අදට මම මගේ වීඩියෝ එක නවතිනවා ඊළඟ වීඩියෝ එකකින්. ඉක්මනට මම හැමෝටම සුබ දවසක්.